Hello friends, welcome to my YouTube channel. ඉතින් අදත් ඔයගොල්ලෝ සාදරයෙන් ආදරේ පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි කරන්න යන්නේ මගේ computer setup එක clean කරන එක. ඒ අතරම මේ TV stand එක වගේ එකත් මේ තියෙන බඩු මුට්ටු ලස්සනට තියාගෙන මේ තියෙන computer setup එක මේ clean කරගන්නවා. ඕගොල්ලන්ට පේන ඇති දූවිලි වැදිලා තියෙනවා මේ keyboard එකේ එහෙම මේ අස්සේ මේ ඒවා පිහදා ගන්නවා කෑලි නම් ගලවන්න යන්නේ මේ මේසේ එහෙම පොඩ්ඩක් ජරාව තියෙනවා ඔයාලට පේනවද දන්නේ නැහැ. ඒ ටිකත් අපි සුද්ධ කරගෙන මේ ඔක්කොම ක්ලීන් කරගන්නවා. මේවා ටිකත් ලස්සනට තියා ගන්නවා. හරි එහෙනම් ඉතින් අපි ආ වීඩියෝ එකට. අපි ඉස්සෙල්ලා මෙතනින් පටන් ගමු. ඉස්සෙල්ලා මේක අපි තියාගමු මෙතනින්. මේ ටික කෙලවරෙන්ම තියාගමු ක්‍රීම් බඩු ටික. මේකත් තියාගමු. දැන් මේකත් තියාගමු ජූස් කරන ජෙල් එක. ඊට පස්සේ අපි මේ ලස්සන විදුරු බෝතලයක් තියෙනවා. ඒක තියාගමු අපි මෙතනින්. දැන් ඊට පස්සේ මේක මෙතන තියාගමු. ඊට පස්සේ මල්ලා තියෙනවා මේ දුර බලන එකක් වගේ එකක්. එන්න මේක එහෙම දුර බලන්න පුළුවන්. ඊට පස්සේ එහෙම බලන්න පුළුවන්. මේ දුර බලනවා ඈත ළඟ ඔක්කොම බලන්න පුළුවන් මේකේ. ඒක මේක පොඩ්ඩක් කර මේ වැලි එහා මෙහා යන එකක්. හරි ඒ ටික අපි මෙහෙම තියාගත්ත ලස්සනට. මේ තියෙන මම යූස් කරන ෆෝන් එක 6S. මේ තියෙන්නේ බ්‍රෑන්ඩ් එක. උදේ මම ඔයාලට උන ඇතුළත් පෙන්නන්නම්. ඉන්න ගමයි බැරි. ඉන්න guys මම කැමරාව තියලාම පෙන්නන්නම්. මේ වගේ තමයි ඒකේ ඇතුළ නම් තියෙන්නේ. මේකේ බිල තියෙනවා. මේ ෆෝන් එක ආපුවාම එන එක තියෙනවා. චතේදී අපි බිලත් මේකට දාලා වහගමු. හරි. ඒ ටිකත් දැන් හරි. මට අමතක වුණා guys මේ ටික තියන්න කලින් පොඩ්ඩක් පිහද ගන්න අවුලන්නේ අපි දැන් ඒක පිහද ගමු. හරි guys මේ හරියන එහෙම ලොකුවට නම් ක්ලීන් කරන්න දෙයක් නැහැ. අපි ඒ ටිකක් පිහද ගමු. හරි guys අපි ඒ ටිකත් පිහද ගත්තා. guys අපි ඉතින් දෙයියන් computer setup එකට මල්ලක තියෙනවා පොඩි දාඩියේ ඉද්දී මේ හුලම් වැදෙන්න පොඩි gadget එකක්. ඒකත් අපි ගහගමු. මම ඒක computer on කරලා පෙන්නනවා. සුපිරියටම හුලම් වැදෙනවා. හුලඟ වේගෙන් එනවා. අපි ළඟ තියෙනවා තව gadget එකක්. මේක ඔයගොල්ලෝ YouTube එකේ දැකලා ඇති හුඟක්. මේක light එකක් හොඳ එළියක් ගන්න පුළුවන්. මම එකකින් ගලපෙන්නවා. මේක මේ අපේ voice එකට වැඩ කරනවා. අපි ඒකත් ඉතින් ගහගමු. දැන් මේක මම අරන් නම් ගොඩක් කල් මේක පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ හිටින්නේ දැන්. කෙලින් තිබ්බොත් විතරයි හිටින්නේ ඒක. ඒකයි ඒකේ තියෙන අවුල. අපි දැන් මේවා ටිකත් මෙතනින් තියාගමු. ටික මෙතනින් තියා. මේ wifi ගන්න මම ඇඩැප්ටරේ ඒකත් එතනින් තියාගන්න. නැත්නම් මට අමතක වෙලා ඕක හොයද්දි එපා වෙනවා. ඊට පස්සේ මම headset එකේ තියෙනවා ගේම් ගාදී යූස් කරන headset එක. අපි ඒක එතනින් තියාගමු. ඒක ලස්සනයි එතනට. හරි ඉතින් දැන් අපි වතුර බෝතලෙත් එතනින් තියාගමු. මෙතන වැඩ කරද්දි ගොඩක් කියලා වැඩ කරද්දි වතුර බෝතල ළඟ තියාගද්දි මට ලේසි. හරි දැන් අපි පිහද ගිහින්මු මේ computer setup එක. මේ ටිකත් පිහද ගමු guys අපි. මගේ මවුස්
පෑඩ් එක තියෙනවා. එතකොට මගේ මවුස් එක තියෙනවා. ඒකත් ඉහදගම වෙනනම් ලොකු ජරාවක් නැහැ. හරි අපි ආයෙ දැන් මේක තිබ්බ තැනින්ම හේදගෙන ඉවරින්ද තියාගමු. මගේ මොනිටරේ චුට්ටක් පිහදගමු. මේකේ තමයි ගොඩක්ම මේ දූවිලි වැදෙන්නේ. මම මේකේ හරි ෆ්‍රෙන්ඩ්ස් අපි ක්ලීන් කරලා ඉවරයි. දැන් ඔක්කොම ඔයාලට පේනවා ඇති ෆයිනල් ලුක් එක. දැන් නම් ජරාව ටිකක් අඩුයි. කියන්නේ ජරාවක් නම් නෑ දැන්. මේ විදිහට තමයි මේවත් ලස්සනට මම තියාගත්තා. මේට් සෙට් එක මම ආය අතනට ගන්නවා. හරි guys මම දැන් ඔයගොල්ලන්ට කම්පියුටර් ඔන් කරලා පෙන්නන්නම්. මම මේ කියපු මේවා කැරකෙන්න මේ ලයිට් වොයිස් එකට වැඩ කරන්නේ කොහොමද කියලා. මේක guys ring light එකක් වගේ නේද? ඔළුව තමයි දාන්න බැරි හැබැයි. තාමත් පුණා මෙතනින් ඔන් කරගන්න. හරි guys අපි දැන් පාස්වර්ඩ් එක ගහගමු. ඔයාලට පේනවාද සුපිරියටම හුලං එනවා. මම දැන් මේ වෙලාවේ නම් කම්පියුටර් වැඩක් කරන්නේ නැහැ. එහෙනම් ඉතින් මම ආය ඔෆ් කරගන්නවා. ඔයාලට පේනවාද මම කියපු මේ ලයිට් එක වැඩ කරන හැටි. අපි දැන් මේක ෂට් ඩවුන් කරගමු. දැන් ෂට් ඩවුන් වුණා. හරි guys ඔහොම තමයි මගේ කම්පියුටර් සෙටප් එක මේ ක්ලීන් කරන එක ඉවරුනේ. අපි හොඳටම ක්ලීන් කරගත්තා. මේවත් ලස්සනට තියාගත්තා. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න.